හරි ළමයි දැන් ඔයාලා මේ විදිහට ප්‍රීසෙට් පැක් එක ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ මේ විදිහට වින්නරයක් විදිහට පෙන්නාවේ. ඊට පස්සේ ඔයාලා ගන්න තියෙන මෙතනින් ගිහිල්ලා මේ තියෙන්නේ එක්ස්ට්‍රැක්ට් ෆයිල් කියලා මෙතනින් එක්ස්ට්‍රැක්ට් ෆයිල් දීලා ඕකේ දෙන්න. ඊට පස්සේ මේ විදිහට ෆයිල් එකට ප්‍රීසෙට් ටික නෝවනවා. ඊට පස්සේ ෆෝල්ඩර් එකේ තියෙන ප්‍රීසෙට් ටික මේ විදිහට ඔයාලට පෙන්නනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් කන්ට්‍රෝල් එකයි ඒකයි ගාලා මේ විදිහට ඕල් සිලෙක්ට් කරන්න. ඊට පස්සේ මෙතනින් කොපි දීලා මෙතන ඔයාගේ මේ පෙන්නනවා නේද local disk C කියලා. මෙතනින් මේ විදිහට යන්න. ඊට පස්සේ මෙතන තියෙනවානේ user කියලා. මේ user එකට යන්න. එතකොට දැන් මගේ පෙන්නන්නේ හෂාන් කියලා. සමහරක් විට ඔයාගේ PC එක රීනේම් කරලා තියෙන නමෙන් ඔයාලට මේ විදිහට පෙන්වන්න හැකියාවක් තියෙනවා. හරිද? එතකොට ඔයාගේ නමින් තියෙන මෙතෙන් යන්නේ නැත්තම් user කියලා තියෙනදත් ඉත තියෙනවා මෙතන මේ හෂාන් කියන නම වෙනුවට. දැන් මගේ නම හෂාන් නිසා මම PC එකට දාලා තියෙන්නේ හෂාන් කියලා. එතකොට ඒ නම තමයි මෙතන පෙන්නන්නේ. මේ විදිහට ඊට පස්සේ යන්න. ඊට පස්සේ මෙතන මේ තියනවා නේද මේ ෆයිල් එකක් අප්ඩේට් කියලා. මේක සමහරක් විට ඔයාගේ ෆයිල් එකේ පෙන්වන්නේ නැති. ඒක බය වෙන්න එපා. ඔයාගේ ෆයිල් එක තියෙනවා. මෙන්න මේ විදිහට තමයි තිබුණොත් ඔයාලට ගන්න තියෙන මෙතන මේ view තියෙන්නේ. මෙතනින් මේ විදිහට view ගිහිල්ලා මෙතන මේ තියෙන hidden item කියලා එතන ක්ලික් එක දාගන්න. එතකොට මේ විදිහට ඔයාලට අප්ඩේට් කියන ෆයිල් එක පෙන්නනවා. හරිද? ඊට පස්සේ මෙතන මේ තියෙනවා roaming කියලා. මෙතන මේ roaming කියන තැනට ගිහිල්ලා මෙතන මේ තියෙන Adobe කියලා. මේ Adobe එකට යන්න. ඊට පස්සේ පල්ලෙහාට එනකොට ඔයාලට පෙන්නනවා මේ විදිහට camera raw කියලා. හරිද? ඊට පස්සේ camera raw එකෙත් ඕම පල්ලෙහාට එනකොට ඔයාලට මෙතන පෙන්නනවා setting කියලා. මෙන්න මේ setting කියන එකට තමයි අපි මේ විදිහට paste කරන්න ඕනේ. right? ඉතින් මේ විදිහට click කරලා paste කරාම මේකට preset ටික වැටෙනවා.